තියෙන ඔය හිණ තමයි. හැබැයි ඕගොල්ලෝ ලොකු බරපතල හිණෝක ඇතුලේ තිබුණානේ. හරි. ඒක ඔයාලා මේක තාම ඇඟෙන් ලොකු වුණාට වයසේ ගිහිල්ලා තියෙන ළමයින්ට අපි ඇයි මේක කරන්නේ සහ ඇයි මේක අපි අනිවාර්යෙන් කළ යුත්තේ කියන එක පොඩ්ඩක් මතක් කරලා දීලා ආයෙම කට්ටිය ට්‍රැක් එකට අරගෙන මේ තියෙන මාස 8 ඇතුලේ. ඒ කියන්නේ මම නිකන් සහතික කරලා කියනවා. දැනට ඕගොල්ලෝ ඉන්නේ සබ්ජෙක්ට් තුනේම සමහරකට ෆේල් මට්ටමේ වෙන්න පුළුවන්. කළ යුතු දේවල් ටික හරියට දැනගෙන කළ යුතු විදිහට ඒ දේවල් ටික කරෝතින් ඕන ළමයෙකුට ඔය මං කියන විතාම නරක මට්ටමින් ළමයෙකුට උනත් මේක ඒ තුනකටම වෙනස් කරන්න මේ තියෙන කාලය ප්‍රමාණවත්. හැබැයි වැරදිවට තේරුම් ගන්න එපා මං කියන්නේ ලේසියෙන් පුළුවන් කියලා නෙවෙයි ඈ. ඕන කෙනෙකුට පුළුවන්. IQ level එකක් අදාළ නැහැ. ඕනම මට්ටමේ බුද්ධි මට්ටමක් තියෙන ළමයෙකුට පුළුවන්. හැබැයි ඒකට ඔයගොල්ලෝ දෙන්න ඕන කමිට්මන්ට් එක දෙන්න ඕන අර කැපකිරීම ඒ වෙනුවෙන් මහන්සි විය යුතු ප්‍රමාණය ඒක එහෙම සීමා සහිත නැහැ. ඒක ඊටාම ලොකු දෙයක් එතන තියෙනවා. හැබැයි කළ හැකි මේ මම මේ කියන්නේ දවසකට පැය 30ක් විතර වැඩ කරන්න ඕන වගේ ප්ලෑන් නෙවෙයි. කළ හැකි ප්ලෑන් එකක්. සහ ඒ විදිහට කරෝතින් අනිවාර්යෙන් ඕන ළමයෙකුට අර කියන ට්‍රාන්ස්ෆෝමේෂන් එක ඒ කියන වෙනස් වීම කරගන්න පුළුවන් ප්ලෑන් එකක්. හැබැයි අමාරු දේ තමයි ඕගොල්ලොන්ගේ ඔළුව පාලනය කරගෙන ඕගොල්ලොන්ව කන්ට්‍රෝල් කරගෙන මේ වැඩේට සම්පූර්ණයෙන් කමිට් වෙලා ඒ ඊළඟ මාසට කියන්නේ ගොඩක් ළමයි ඕවා කිව්වම හිතනවා කරනවා කියන්නේ. කරන එක තමයි අමාරු වැඩේ. හිතන එක ඕන කෙනෙක් කරනවා ළමයි එහෙම හිතුවයි කියලා චුට්ටක්වත් අනිත් මිනිස්සුන්ගෙන් ඇවරේජ් මිනිහෙක්ගෙන් වෙනස් වෙන්නේ නැහැ. ඔයා විශේෂ වෙන්නේ ඒක කරන එක තුලින්. හැමතිස්සෙම ඕන තරම් මිනිස්සු ඉන්නවා මාර ලොකු ඒවා හිතනවා ඉන්න ක්‍රියේටිව් දේවල් අනම්මනම් හිතනවා. ඒ මොන හිතන එකටත් වඩා වැඩ කරන එක අඩුවෙන් එච්චර හිතන්න නැතුව වුණත් වැඩ කරන එක හැමතිස්සෙම දිනනවා අනිවාර්යෙන් ඌ ඉස්සරහින් ඉන්නවා. එන ගොඩක් එවුන්ගේ ඔළුව ඇතුලේ තියෙනවා මම මෙහෙම කරනවා කියලා. නමුත් ඒකට තමන්ව මෙහෙව ගන්න ඕන කරන ඩිසිප්ලින් එක තමයි ගොඩක් ළමයින්ගේ ගාව නැත්තේ. එතකොට අපි මෙතනදී ඒ ගැන එහෙම සෑහෙන බරක් තියලා කතා කරලා ඊළඟ කාලේ වැඩ කරන්න ඕන විදිය හරියට තේරුම් ගන්න එක සහ වැඩ කරන්නේ අවශ්‍ය කරන මූලාශ්‍ර ටික ඔයගොල්ලෝ ඒ දේවල් සකස් කරගන්න ඕනේ කොහොමද කියන එක ගැන කියන එකක් තමයි මේකදී වෙන්නේ. හරි මුලින්ම චුට්ටකට මේ අමතක වෙලා ගිහිල්ලා තියෙන ළමයින්ට මතක් වෙන්න සහ අමතක වෙලාමත් නෙවෙයි නමුත් මේක තව පොඩ්ඩක් වෙනස් වෙන්න නම් තමන්ගේ චර්යා රටාව පොඩ්ඩක් ඕගොල්ලෝ මේක පටන් ගත්ත හේතුව සහ ඔයාලා මේ කරමින් ඉන්න දේ සහ ඕගොල්ලෝ අන්තිමේට මොකක් වෙනුවෙන්ද මේක කරන්න කියන එක චුට්ටක් මතක් කරලා ඉන්නම්. ළමයි මේ ඕගොල්ලෝ O level ඉවර වෙලා A level science subject කරන්න එහෙම තෝරගත්ත ළමයි. හරිද? ඒතර ඔයාලා ඕක තෝරගන්නකොට සහ ওই පොඩි කාලේ ඉඳන් මේ වෙනකන් ආපු මුළු ගමන ඇතුලේ ඔයාලා හැමතිස්සෙම ඔයාලගේ ඔළුවේ තිබුණේ හැමතිස්සෙම ඔයාලා වැඩ කරේ සාමාන්‍ය ඇවරේජ් මිනිහෙක් වෙලා අර වෙන ස්ට්‍රගල් එකක ජීවත් වෙලා මැරලා යන්න නෙවෙයිනේ. ඔයාලට ඕන උනේ සාමාන්‍යයෙන් මිනිස්සුන්ට අත්පත් කරගන්න අමාරු ටිකක් ලොකු අචීව්මන්ට්ස් අත්පත් කරගන්නනේ. අර සාමාන්‍යයෙන් මිනිහෙක් සාර්ථකයි කියන සීමාවට එහා සාර්ථකත්වයේ කඩින් අභිබවා ගියපු එහෙම ජයග්‍රාහකයෙක් වෙන්නනේ ඕගලන්ට ඕන උනේ. මේ පොඩි කාලේ ඉඳන් ඕගලන්ගේ ඔළුව ඇතුලේ එහෙම මහා වීරයෙක් ඔයාලා නිර්මාණය කරගත්තනේ. ලොකු බරපතල හීනෝක ඇතුලේ තිබුණානේ. හරි. ඒතර ඔයාලා මේ වැඩේ පටන් ගත්තේ එහෙම. හරි. ඒතර ඕගොල්ලෝ මේ කරමින් සිටි යුත්තේ හරිනම් මං කියන හරිනම් ඕගොල්ලෝ මේ වෙලාවේ කරමින් ඉන්නේ අර ඕගොල්ලන්ගේ ඔළුවේ තිබුණු මේ මහා වීරය නැත්තම් මහා හීන සාක්ෂාත් වෙන තැනට ඕගොල්ලන්ව ඩ්‍රයිව් කරන එක. ඔයාලා මේක තැන දක්වා අරගෙන යන එක තමයි මේ වෙලාවේ ඕගොල්ලෝ කරමින් ඉන්න ඕනේ. හැබැයි ඔයාලගේ පොඩිකමට සහ ළමාකමට සහ වයසේ හැටියට ඕගොල්ලෝ බහුතරයකට ඒක අමතක වෙලා ගිහිල්ලා. ඔයාලා බහුතරයකට ඕගොල්ලෝ මේක පටන් ගත්තයි කියන එක මතක නැහැ. ඔයාලා බහුතරයකට අර තිබ්බ හීනවල කැලිත් නැහැ දැන්. ඔයාලා හැමතිස්සෙම සමහරක් වෙලාවට මේ දැනට පේන බොහොම ශනික ආතල් ටිකක් ඇතුලේ හිර වෙලා ඒක තමයි වැඩේ වගේ කරගෙන තමන්ගේ ඊළඟ අවුරුදු 10 15 සම්පූර්ණයෙන් සින්න වෙන්න දෙනවා. මේ බොරු මේ දැනට දැනෙන අනිවාර්යෙන් තව අවුරුදු 2 3ක් යනකොට නැති වෙන බොහොම తాවකාලික දේවල් ටිකක් පස්සේ. ඒ කියන්නේ මේ වෙලාවේ ඒක මම නිතරම කියන දෙයක් නෙමෙයි ඕනම වයසක අපි ඉන්නකොට අපිට ඒ වෙලාවේ ලොකුයි වගේ හිතන දේවල් ටිකක් තියෙනවා. හැබැයි තව අවුරුදු 2 3ක් යනකොට අපිට මේ දේවල් පුහු දේවල් කියලා තේරෙන්න පටන් ගන්නවා. 8 වසරේ එක 8 වසරේ මානසිකත් ඉන්නකොට ඌ මාර ලොකුයි කියලා කරන දේවල් ටිකක් තියෙනවා. ඕගොල්ලොත් මතක් කරලා බලන්න එහෙම කරපු දේවල් ඇති. හැබැයි අද මතක් වෙද්දී ඒවට hina යනවා. මං හින ගොන් වැඩ ටිකක් කරලා තියෙන්නේ ඒ කාලේ කියලා. අද වෙද්දී ඒවයි කිසිම දෙයක් අවශේෂවත් නැහැ. නිකන් කරා කියන මතකයක් විතරයි තියෙන්නේ. මේ මොහොතේ ඕගොල්ලෝ ඉන්න බබල් එකත් 100%ක්ම ඒ වගේමයි. මේ වෙලාවේ ඕගොල්ලෝ වැඩිම ඔයාලගේ ජීවිතේ වෙලාවක් වෙන් කරන වැඩිම ફોකසින් එකක් වැඩිම අවධානයක් ඕගොල්ලෝ දෙන සෑම සියලු දේම තව අවුරුදු 2 3ක් යද්දී නැති වෙලා නිකන් පොඩි මෙමරියක් විදියට ආයේ මේක තිබ්බනේ
මං හින ගොන්නේ මං ඒක හින්දා වැඩ කරන එක එහෙමත් නතර කරගත්තා මං ඒක හින්දා පන්ති ගියෙත් නෑ මේ විදිහට මං ඒක හින්දා මෙන්න මෙහෙම කාලනාස්ති කරගත්තා කියලා හිතන නිකන් බොහොම සරල මෙමරි එකක් විදිහට විතරක් ඉතුරු වෙනවා. ඒක මේ කාලේ ඕගොල්ලෝ යාළුවෝ එක්ක රස්තිය ආදුන හෙන්න යාළුවන්ගේ ෆිට් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගේම් ගහන ෆිල්ම් බලන මොකක් හරි එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලෝ හදාගත්ත විවිධාකාර කාලනාස්ති කරගන්න විවිධ ක්‍රමවේද වෙනවා. මේ ඕන එකක් ඔය ඕනම එකක් ඔයාලා මේ වෙලාවේ ඔයාලගේ ඔළුවට තියන් ඉන්න උපරිමම දේ තව අවුරුදු දෙක තුනක් යද්දී නෑ. ඒක කියන්නේ ඔයාලගේ වයසට එහෙම කිව්වට ඔයාලා පිළිගන්නේ නෑ. ඉතින් 8 වසරේ කාට අපි 8 වසරේ මානසිකත්වයේ ඉන්නකොට ඒක කිව්වට ඌ පිළිගන්නේ නෑ වගේ. ඔයාලගේ මානසිකත්වයට ඔයාලට ඒක කිව්වට ඔයාලා ඒක පිළිගන්නේ නෑ. හැබැයි ඔළුවේ කොනක තියාගන්න ඇත්තටම එහෙම වෙනවා කියන එක. ඊට පස්සේ මතක් කරන්න තව අවුරුදු දෙක තුනකින් ඒක නෑ කියලා. ඒ කිසිම දෙයක් නෑ. ඔයාගේ උපරිම දේවල් නෑ. ඔයාට ඉතුරු වෙන්නේ ඔයා නිර්මාණය කරගත්ත ඔයා ගොඩනගාගත්ත ඔයා කියන මනුස්සයා. ඔයාට ඔයා එකතු කරගත්ත වැලියුස් ටික විතරයි. එතකොට මොකද්ද වෙන්නේ කියලා හිතන්න. හරිද? ඒ නිසා ඕගොල්ලෝ ගොඩාක් වෙලාවට දැන් අර ඔයාලගේ ඔළුව ඇතුළේ හිටපු වීරය හැම මැරලා ගිහිල්ලා. ඔයාට මතකවත් නෑ ඒවා මේක පටන් ගත්තේ කියලා. ඔයාට මේ කිසිම අදහසක් නැති අමුතු දේවල් ටිකක් ඇතුළේ සමහරකට නෙමෙයි බොහෝ විට ඕගොල්ලෝ හිර වෙලා ඉන්නේ. හැබැයි ආයෙ මතක් කරගන්න ඕගොල්ලෝ මේකට ආවේ මේ නිකන් නිකමො ටිකක් විදිහට මැරලා යන්න නෙමෙයි ඈ. ඔයාලට ඕන වුණා අනිත් මිනිසුන් අත්පත් කරගන්න බැරි ලොකු දේවල් ළඟා කරගන්න. ඔයාලට ඕන වුණා ගොඩක් මිනිසුන්ට ඉන්න බැරි විදිහේ අනාගතයක් එහෙම ලයිෆ් එකක් හදාගන්න. එක මිනිහෙක් එදා වේල කන්නේ කොහොමද කියලා කල්පනා කරද්දී තව මිනිහෙක් අර ලෝකේ තියෙන උපරිම ලෙවල් එකේ කෑම අත්දා බලන. ඔය බඩ ගින්නටවත් නෙවෙයි. ආස්වාදේ පිණිස. එහෙම ગેප් එකක් මේ ලෝකේ තියෙන්නේ ඇයි කියලා මතක් කරමු. එක මිනිස්සෙක් නිකන් මේ අඳුමක් පැළඳුමක් ගන්න බැරුව ඉඳි තව මිනිස්සු කෝටි ගණන් වල Tamanට හිතෙන දේවල් ගන්න පුළුවන් මට්ටමේ ජීවන රටාවල් හදාගන්නේ කොහොමද කියලා මතක් කරගන්න. ඒක වෙන්නේ ඔය තැනදිලමයි. යම් පිරිසක් මේ වෙලාව අපිට පේන බොහොම తాවකාලික දේවල් ටිකක් අතර අතරමං වෙලා උගේ අනාගතයේ අවුරුදු 10ක් 15ක වැඩේට මේ දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ කරන දේ මත ඔයාලගේ අනාගතයේ අවුරුදු 10 15 නෙමෙයි ළමයි සමහර අවුරුදු 30 40 පරම්පරා ගණන් තීරණය වෙනවනේ. ඒතර ඒක සම්පූර්ණයෙන් පැත්තකට දාලා මේ වෙලාවේ පේන බොහොම පොඩි පටු රාමුවක් ඇතුළේ හිර වෙලා ඉන්නව නොතේරෙනකමට. මම මේ ටික කියන්නේ පුළුවන් නම් කල්පනා කරලා මේක ඇත්ත කතන්දරේ තේරුම් ගන්න. ගොඩක් ළමයි මේ වෙදි තේරුම් ගනිමින් මේකට මාරු වෙමින් ඉන්නේ. අර හිටපු චැප්ටර් එක පහු කරමින් සමහරු තාම ඇඟෙන් ලොකු වුණාට වයසින් ඉලක්කමෙන් ලොකු වුණාට ඔළුව ඇතුලෙන් තාම පරිණත මදි. තාම අර පොඩි දේවල් ටිකක් ඇතුලේ හිර වෙලා ඉන්නේ. ඒක ඇතුලේ හිර වෙලා ඉන්නකොට ඔයගොල්ලෝ පේන්නේ ඒක තමයි මාරම දේ වගේ. ඒක ඇතුලේ හිර වෙලා ඉදි මේ කියන දේවල් ඒකට පරස්පරව කියන මට අපේ නොතේරුම්කමට අපි කියන වගේ දේවල් වගේ තමයි ඔයගොල්ලන්ට පේන්නේ. එච්චරට ඔයගොල්ලෝ මේක ඇතුලේ අතරමං වෙලා ඉන්න නිසා එහෙම වෙන්නේ. ඒ නිසා හොඳටම තේරුම් ගන්න උඹලා එහෙම නිකන් මැරලා යන්න ඕනේ නෙවෙයි. ඔයාලා ලොකු දේවල් කරපියුම් අනිත් එක. පොඩි කාලේ ඉඳන් ඔයගොල්ලෝ ආපු පාර මතක් කරන්න. එහෙම මේ දේවල් බැරුව ලකුණු 40ක් 50ක් අරගෙන එහෙම නිකන් මේ නැති වෙලා යන්න ඕනේ නෙවෙයි. ඔයාලා කල්පනා කරන්න බලන්න ඕගොල්ලන්ගේ ඔළුව ඇතුලේ කොච්චරනම් දේවල් තිබුණාද කියලා. ඉතින් මේ දේවල් කරේ නැත්නම් ළමයි ඔය හදාකාලික ඔළුව ඇතුලේ විතරයි. මහ ලොකු දේවල් හිතන එක හැම මිනිහම කරනවා. වෙනස් වෙන්නේ ඒක කරන එක හෝ නැති එක විතරයි. ඒ හින්දා පළවෙනි දේ මේක ඔයා වෙනුවෙන් කරගත යුතුයි කියන එක තීරණය ගන්න. ඔයාගේ අනාගතයේ අවුරුදු 10 15 30 40 සමහරකට පරම්පරා ගානක් මේ ඕගොල්ලෝ මේ වෙලාවේ මේ මාස 8 හැසිරෙන විදිහ මත තීරණය වෙනවා. ඒකට බොහොම తాවකාලික චූන් ටිකක් ඇතුළේ නතර වෙලා ඉන්න තරම් මෝඩ වෙන්න එපා. ඕගොල්ලෝ එහෙම වුන් නෙවෙයි. ඔයාලට පුළුවන් කැපැසිටි එක ඔයාලා දන්නවා ගොඩක් ලොකුයි ඈ. ඔයා අන්තිමේට කවි කාලේ දෙනමයි ඔයාට කරන්න පුළුවන් උපරිම කන්ටමට මහන්සි වුණා කියලා වැඩ කරේ. නිකන් හිතලා බලන්න. නිකන් පහුගිය අවුරුදු 1මාර 2 ඇතුලේ මතක් කරන්න ඔයාට කළ හැකි උපරිමයට ඔයා කමිට් උනේ කවද්ද? එක මාසයක් ඔයාට කරන්න පුළුවන් උපරිමයට සියලු දේ කැප කරලා වැඩ කරේ කවද්ද? උඹලා එහෙම වැඩ කරලා නැහැ. එහෙම වැඩ කරනවා කියන එකේ තේරුමවත් ඔයගොල්ලෝ දන්නේ නැහැ. කැපැසිටි තියාගෙන පුළුවන්කම තියාගෙන ඒක නොකරන උන් තරම් මෝඩ જાතියක් මේ ලෝකේ නැහැ. මොකද ඕන තරම් මිනිස්සු ඉන්නවා උන්ට කරන්න ඕන කැපැසිටි එක නැහැ. ඔයාලට ඒක තියෙනවා. ඔයාලා එහෙම නැත්තම් මෙතෙන්ට ඉන්නේ නැහැ. ඔයාලා එහෙම දේවල් අතරින්න ඕනේ උන් නෙවෙයි. හැබැයි වැඩේ කියන්නේ ඔයාලට ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඔයාලට අර ඒක තියෙනවා නම් කියලා හිත ඉන්න මිනිස්සුන්ගේ අමාරුව තේරෙන්නේ නැහැ. උඹලට ඒක තියෙන උඹලා වැඩක් කරන්න නැති නිසා. හරිද? ඒ හින්දා ඕගොල්ලෝ නිකමෝ නෙවෙයි. ඕගොල්ලෝ මේ වෙනකන් ඇවිල්ලා තියෙන ගමන ලේසි පහසු එකක් නෙවෙයි. ඕගොල්ලෝ මේක පටන් ගත්තේ නිකන් නෙවෙයි. සහ ඔයාලට ඕන ජීවිතේ ඔයාලට ඕන්නේ අර හැමෝම දකින්න දේවල් ටිකක් දැකලා මැරලා යන්න නෙවෙයි. ඒ නිසා ඔයා වෙනුවෙන් ඔයා මේක කරගත යුතුයි. ඊළඟ කාරණාව. ඕගොල්ලොන්ව මේ වෙනකන් මේ මට්ටමට ඇදලා අරගෙන ආපු වටේ ඉඳන් ඔයාට උදව් කරපු පිරිස්. මෙතනට අපි නිකන් නෙවෙයිනේ. ඇත්තම මෙතනට කරපු මෙලෝදයක් නැහැනේ. ඔයා වටේ ඉන්න අම්මලා තාත්තලා සහ ඒ ඕගොල්ලන්ට සපෝටිව් මිනිස්සු පිරිසක් ඉන්නවා. මේ මිනිස්සු විඳින්න බල උපරිම ලෙවල් එකේ දුක් විඳගෙන. හරි නිකන් අම්මලා තාත්තලා මතක් කරන්න තමයි ඒගොල්ලෝ මේ වයසේ එයාලගේ ආස්වාදයට මොනවද කරන්න කියලා. එහෙමත් කලාතුරකින් මොකක් හරි කරෙත් ඇරෙන්න ඉතුරු හැම එකම ඕගොල්ලන්ව ඉස්සරහට තල්ලු කරන්න තමයි නේද මේ මිනිස්සු දකලන්නේ.
දැන් ඔයාලගේ ජීවිතේ මේ වෙලාවේ අනාගතය ගැන තියෙන හීන හිතන්න. ඔයාලගේ ජීවිතේ කොයි තැනකවත් තියනවද මේ වෙලාවේ ඕගොල්ලෝ හිතන ඔයාලා දකින්න ඩ්‍රීම් එකේ ඔයාලා දකින්න හීනේ කොහෙවත් තියනවද? මම ලොකු වෙලා ළමයින්ට හරියටම ක්ලාස් ෆීස් ටික දෙන්න ඕන වෙලාවට. මම ලොකු වෙලා ළමයින්ට හොඳට කන්න දෙනවා. මම ලොකු වෙලා කොහොම හරි උංග කැම්පස් එකට. ඕව තියනවද හීනවල? නෑනේ. ඔයාලගේ ඔළුව ඇතුලේ බහුතරයක් කරන ඔයාලගේ ජීවිතේ විනෝදාස්වාදේ මම මෙහෙම දේවල් කරනවා මම මෙහෙම ගයක් හදනවා මම මෙහෙම වාහනයක් ගන්නවා මම මෙහෙම රටකට යනවා ඒ වගේ ඕගොල්ලන්ගේ හීන ටික ළමයි තියෙන්නේ. ඔය අම්මලා තාත්තලාත් ඔතන ඉද්දි මේ මිනිස්සුන්ගේ තිබෙන ඔය හීන තමයි. හැබැයි ඕගොල්ලොත් එක්ක ඔයාලා හම්බුනාට පස්සේ ඔයාලව මේක ඇතුලේ ගොඩ දාන එක මේ මිනිස්සුන්ට තිබුණු හැම හීනටම වඩා ලොකු වුණා. අන්තිමට යාලට විඳින්න තිබුණු දේවල් සෑහෙන ප්‍රමාණයක් පැත්තකට දාලා මේ මිනිස්සු අමාරුවෙන් ඕගොල්ලන්ව මේක ඇතුලේ තල්ලු කරන් යන ඉස්සරහට. හැම ළමයාටම ඔහොම කතන්දර නැද්ද? ඕන තරම් ඔයාලගේ ඉදිරි ගමන වෙනුවෙන් මේ මිනිස්සුන්ගේ දේවල් කැප කරන උදාහරණ ඕන තරම් නැද්ද? ළමයි